අද මේ කතා කරන්නේ කාඩ් ඩිසයින් එක ගැන. කාඩ් ඩිසයින් එක ගැන කතා කරොත් එහෙම අපි මේකට අපි ලොග් වෙද්දී ලොග් වෙන්න ඕනේ. බය කෙනකින් තමයි අපි ලොග් වෙන්න ඕනේ අපේ සයිට් එකට. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් හෙඩර් පේජ් එකේදී අපේ කාට් අයිකන් එක තියෙනවා. කාට් අයිකන් එකට උඩින් මෙහෙම තුනකින් ඩිස්ප්ලේ වෙනවා. ඒ කියන්නේ අපේ කාට් අයිකන් එකේ දැන් අයිටම්ස් තුනක් තියෙනවා කියන එක. අපිට මේක බලා ගන්න පුළුවන් අපිට ප්‍රොඩක්ට් view එකට ගියාට පස්සේ ප්‍රොඩක්ට් view එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතනදී in cart කියලා බටන් එකක් තියෙනවා. මෙතනදී in cart එක දැන් මෙතන ප්‍රෙස් කරොත් එහෙම cart එකේ තිබ්බ එක එළියට එනවා. කියන cart එකේ තිබ්බ එක remove වෙනවා. add to cart කරාට පස්සේ ඒක add වෙනවා. ඊට පස්සේ මෙතන icon එකේ ඒක add වෙලා තමයි display වෙන්නේ. ඊට පස්සේ buy dashboard එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතනදී cart කියලා අපිට option එකක් දීලා තියෙනවා. අපිට cart කියන option එකේදී බලා ගන්න පුළුවන් මේ විදිහට ටයිටල් එකක් ඒ විදිහට අපේ අයිටම්ස් ටික මෙහෙම ඩිස්ප්ලේ වෙලා තියෙනවා. අයිටම්ස් ටික මේ විදිහට ඩිස්ප්ලේ වෙලා තියෙනවා. ඊට පස්සේ අයිටම්ස් වල ප්‍රයිස් එක ඊට පස්සේ කියන අයිකන් බටන් එකක් වගේ මෙතනින් දීලා තියෙනවා රෙඩ් කලර් විදිහට අපිට අයිකන් එක මේ අපිට ප්‍රොඩක්ට් එක අහක් කරා. ඒ වගේම අපිට රයිට් සයිඩ් එකේ අපිට බලා ගන්න පුළුවන් මෙතන ඕඩර් සමරි කියලා දීලා සබ් ටෝටල් එක අපිට දීලා කෝස් ඩොකියුමන්ට් ඩෙලිවරි ෆී එකත් අපිට මෙතන දීලා තියෙනවා. ටෝටල් එක දීලා තියෙනවා. ටෝටල් එක ඊට පස්සේ අපිට තියෙනවා proceed to checkout කියන බටන් එක. ගියොත් එහෙම අපිට header page එකේදී අපිට බලා ගන්න පුළුවන් header.php කියන ෆයිල් එකේදී මෙතනදී header එක අපි දීලා තියෙන්නේ cart icon එක දීලා තියෙනවා. මෙතනදී cart icon එක cart icon එකට small notification badge එකක් අපි add කරගෙන තියෙනවා. ඊට පස්සේ මේක real time count වෙන්න තමයි අපි මේක හදලා තියෙන්නේ. පොඩි floating circle එකක් අපි create කරගන්න icon එක ගාමින් ඊට පස්සේ කාර්ට් layout එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් buyer dashboard එකේදී මෙතනදී කාර්ට් එක ප්‍රෙස් කරාට පස්සේ අපි buyer dashboard එකේ කාර්ට් කියන ටැබ් එකට navigate වෙන්න ගියා. කාර්ට් page එකේ header section එකේ අපිට බලා ගන්න පුළුවන් shopping cart review item before checkout කියන එක අපි දීලා තියෙනවා. ඊට පස්සේ visual effects තියෙනවා මෙතනදී white background එක. background එකේ small shadow එකක්. ඒ වගේම section header එකක් අපි දීලා තියෙනවා. main card layout එක ගත්තොත් එහෙනම් අපිට බලා ගන්න පුළුවන් මෙතනදී mobile screen desktop screen වලට mobile වලට vertical විදිහටත් desktop වලට two columns විදිහටත් එතකොට two columns විදිහට ගත්තොත් එහෙම left side එකේ cart items right side එකේදී order summary එක අපිට බලා ගන්න පුළුවන්. cart item card එකේ designs ටික ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන්. මෙතනදී අපි smooth round corners දීලා තියෙනවා. shop shadows set කරලා තියෙනවා. clean card එකේ outline එක අපි හදාගෙන තියෙනවා. ඊට පස්සේ horizontal layout එකක් අපි දීලා තියෙනවා. ඊට පස්සේ අපි product image එක ඒකට add කරගෙන තියෙනවා. square image එකක් rounded edges තියෙන fixed size එකක් තමයි අපි මේකට add කරගෙන තියෙන්නේ. එතකොට මේකට අපි කාඩ් layout එකට අපි add කරගෙන තියෙනවා product image එක, product details, ඒ වගේම remove button එක. product title එක අපි ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් අපි මෙතනට add කරගෙන තියෙනවා. title එක hover වෙන විදිහට title එක blue විදිහට hover effect එකක් අපි use කරගෙන තියෙනවා. ඊට පස්සේ seller name එක අපි small subtitle එකක් විදිහට අපි දීලා තියෙනවා. ඊට පස්සේ price එක අපි bold කරගෙන තියෙනවා blue color විදිහට. blue color button design එක ගත්තොත් එහෙම normal විදිහට තිබ්බොත් එහෙම grey color විදිහටත් over වුණා මේක red color විදිහට display වෙන්න තමයි මේක හදලා තියෙන්නේ. ඕන සමරි කාඩ් එක ගත්තොත් එහෙම right side එකේ තියෙන අපිට බලා ගන්න පුළුවන් මේක sticky විදිහට තමයි අපි මේක හදලා තියෙන්නේ. එතකොට මේක scroll කරද්දී visible විදිහට තමයි අපිට display වෙන්නේ. මෙතනදී strong card shadow එකක් අපිට බලා ගන්න පුළුවන් smooth corner set කරගෙන තියෙනවා. එතකොට මේ අපි මේකේ section එකේ ගත්තොත් එහෙම මේ section එකට add වෙනවා subtotal එක delivery fee total ඒ වගේම checkout button එකක් අපි මේකට add කරගෙන තියෙනවා. අපි delivery fee එකට පොඩි tool tip design එකක් add කරගෙන තියෙනවා hover එකක් appear වෙන්න. ඉතින් මෙතනදී question mark icon එක display වුණාට පස්සේ ඒකේ explanation එක දීලා තියෙනවා 200 rupees within same cities ඒ වගේම 500 across different cities වගේ description එක දීලා තියෙනවා මේ icon එක අපි hover වුණාට පස්සේ අපිට display වෙනවා. total price design එක ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් design එක highlight කරලා තියෙනවා. එතකොට large font එකක් ඒ වගේ blue color විදිහට checkout button design එක ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මෙතනදී gradient button එකක් තමයි හදලා තියෙන්නේ hover effect එකක් වෙන විදිහට. එතකොට මේක click කරාට පස්සේ click effect එකකුත් අපි දීලා තියෙනවා scale වෙන විදිහට. MD card design එක ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි preview වෙන්නේ. මේ design එකට icon එකක් use කරලා තියෙනවා. ඊට පස්සේ your cart is empty browse button එකක් අපි use කරලා තියෙනවා.